guys, welcome back to my YouTube channel. ඉතින් ගොඩක් දවසකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න පුළුවන් උනේ. ඉතින් අද මම යන්නේ කොහෙද කියලා ඔයාලා දැනටමත් thumbnail එකෙන් දන්නවා ඇති. මං ගැන කියනවා නම් මං ගොඩක් ආසයි ඇවිදින්න යන්න. ඉතින් මං විතරක් නෙමෙයි ඔයාලත් ඒ වගේ ඇති කියලා මං හිතනවා. තුනට වලස් මුල්ලෙන් අපේ ගමන පටන් ගත්තා. කොහොම හරි අපි බලංගොඩ ටවුන් එකට යනකොට වෙලාව 5:00 විතර වෙලා තිබුණේ. බලංගොඩ බෙලිහුල්ලෝ කියන්නේ සාමාන්‍යයෙන් ශීත දේශගුණයක් දකින්න ලැබෙන පැත්තක්නේ. ඉතින් මේ වගේ පැත්තක මීදුම නම් අනිවාර්යෙන් උදේ පාන්දර දකින්න ලැබෙනවා. ඉතින් මීදුම වගේම ගොඩක් සීතලයි උදේ පාන්දර. උඩහට යන්න වාහනේ ලෑස්ති කරලා තියෙන තැනට ආවා. ඉතින් අපි එතන ඉඳන් තමයි අපේ උදේ කෑම ගත්තේ. ඉතින් ඔයාලටත් කියන්නේ ඔයාලා මේ වගේ ගමනක් යන්න එනවනම් අනිවාර්යයෙන්ම ට්‍රිප් එක කලින් ප්ලෑන් කරලා එන්න. මොකද නන්පේරියල් බත්තියායට ගමන් කරන්න තියෙන මාර්ගය ඉතා පටුයි. ඉතින් මේ වගේ ගමනක් යනකොට ඔයාලා එන වාහනේ සමහර විට උඩහට ගෙනියන්න අමාරු වෙයි. ඉතින් ඔයාලා කලින් ප්ලෑන් කරලා තිබුණොත් ඔයාලට ඔයාලා හිතන විදිහටම ගමන ඉවර කරන්න පුළුවන් වෙයි. ගමන කොයිතරම් කටුක වුණත් ඒ පරිසරය දැක්කම ගමනේ තියෙන විඩාව පවා අමතක වෙලා යනවා. ඉතින් මේ පරිසරය ගැන විශේෂයෙන්ම කියන්න ඕනි. දී ඇලි, දී කඩුළු, කොළාරියක් ඉතින් අපි මෙතනින් එහාට යන්න නම් අපි ප්‍රවේශ පත්‍ර ගන්න ඕනි. ඉතින් මේ තියෙන ප්‍රවේශ පත්‍ර ගන්න තියෙන තැන වංගු 32ක් තියෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් කොහොම වුණත් 23 වෙනි වංගුවේදී තමයි බේකර්ස් බෙන්ට් එක හම්බ වෙන්නේ. ඉතින් අර ඈතින් තියෙන්නේ බේකර්ස් බෙන්ට් එක. මේ ඉන්නේ අපේ ගමන දිගටම අපි පස්සෙන් ආපු බලු යාළුවෝ දෙන්නේ. මේ තියෙන්නේ බේකර්ස් බෙන්ට් එකේ ඉඳලා ඒ අවට පරිසරය අපිට පේන විදිහ. මේ දැන් අපි ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000ක් උඩින්. ඉතින් මෙතනින් එහාට ගිහිල්ලා උඩටම යනවා නම් ඔයාලට අඩි 7000ක් උඩට යන්න පුළුවන් කියලා තමයි දැනගන්න ලැබුණේ. ඔයාලා මේ වීඩියෝ එකෙන් දකින්නට වඩා මේ ගමන ඇත්තටම ත්‍රාසජනකයි. ඉතින් ඔයාලටත් ඒ ගමන ඇවිල්ලාම බලන්න පුළුවන් මේ ගමන මොන වගේද කියලා. ඉතින් අපිට ඒ ගමන ඉවර කරලා පහළට බහිනකොට තමයි මේ ගමන මොන වගේ යක්ද කියලා හොඳටම දැනුනේ. ඉතින් නන්පේරියල් වලින් පස්සේ අපි ගියේ පහන්තුඩාවට. පහන්තුඩාවට යනකොටත් අපි ප්‍රවේශ පත්‍ර ගන්න ඕනේ. ඉතින් මේ ප්‍රවේශ පත්‍ර අරගෙන තමයි අපිට එතනින් එහාට යන්න පුළුවන් වෙන්නේ.
පසින්ම පිහිටලා තියෙන්නේ ගල් පර්වත දෙකක්. ඉතින් මේ ගල් පර්වත දෙක මැදින් තමයි මේ ජලය ගලාගෙන යන්නේ. මේ තියෙන්නේ ගල් වලක්. ඉතින් මේවා නිර්මාණය වෙන්නේ මෙන්න මේ ගල් පර්වතයේ යම් ස්ථානයකට එක දිගට ජලය වැටිලා එතන කුහරයක් නිර්මාණය වෙලා තමයි ගල් වල නිර්මාණය වෙන්නේ. මෙහිදී නම් ඒ වගේ ගල් වලවල් විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන්. සමහරක් ඒ වගේ පතුල පේන්නේ නැති තරම්, සමහරක් ඒවා නම් ගොඩක් පොඩි. ඔයාලට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ගැඹුර නොපෙනෙන නිසා ඒවට බහින්න නම් වැඩි උත්සාහ කරන්න එපා. මොකද භයානක වෙන්නත් පුළුවන් නේ. මේ තියෙන්නේ අපේ පහන්තුඩාවේ ගමනාන්තය. ඉතින් කටුක මාර්ගයක ආවත් ගමනාන්තය ගොඩක් ලස්සනයි නේද? අලුත් නුවර සමන් දේවාලය. ඉතින් මෙහි තියෙන විශේෂත්වය තමයි දැනට ලංකාවේ පවතින පැරණිතම කොස් ගහ සහ අඹ ගහ පිහිටලා තියෙන මෙහි. ඉතින් ඒකත් එක්ක මම මගේ වීඩියෝ එක මෙතනින් විතර කරනවා. අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බ වෙනවා.